ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයන්ගෙන් ආසන්න වශයෙන් 80%ක්ම පාරම්පරික සල්ලිකාරයෝ නෙවෙයි. 80%ක්ම ඉන්නේ තම ජීවිත කාලයේදී දියුණුව ළඟා කරගත්ත. විද්‍යාඥයන්ට අනුව මිනිසෙකුගේ චිම්පන්ජියෙකු එහෙම නැත්නම් වානරයෙකුගේ DNA අතර වෙනස තියෙන්නේ ආසන්න වශයෙන් 1.2. මොකද මේ දෙකේ ගැළපීම? ඉක්මනින් තීරණ ගන්න කෙනා තමයි ඉක්මනින්ම තම දියුණුව කරා ළඟා වෙන්නේ. ඒ වගේම තමයි තීරණ ගන්න බය පසුගාමී වෙන කෙනා ඉන්නේ වඳුරු මානසිකත්වයේ. වඳුර කියන්නේ තමන්ගේ ශක්තිය අනවශ්‍ය ලෙස වැය කරන කෙනෙක්. හැම තිස්සෙම නොසන්සුන්ව හැසිරෙන කෙනෙක්. නිතරම අනුන්ව අනුකරණය කරන හදන කෙනෙක්. වඳුරු මානසිකත්වය කියන්නේ අන්න ඒ වගේ චර්යාවන්නයක් ඉන්න අයට. ඔබේ ඉලක්කයට යන්න ඔබ අවශ්‍ය ශක්තිය සම්පූර්ණයෙන්ම යොදවන්න ඕන. ඒකට අවශ්‍ය වටපිටාව හැදෙන වෙලාවට අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ඉක්මනින්ම ගන්න ඕන. සමහරවිට ඔබ ගන්න තීරණේ 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන්න. ඔබ කවදාවත් වැරදි තීරණ අරගෙන අර ගන්නෙත් නැහැ. සමහරලාට ගන්න තීරණ ඒ මොහොතට ඒ අවස්ථාවට නොගැලපෙනව වෙන්න පුළුවන්. ඒ වගේ හැම තීරණයක්ම ඔබේ ජීවිතේ එක් කරන්නේ අමතක නොවන අත්දැකීමක්. හැබැයි ඒ තීරණේ නැවත නැවත ගන්නව නම් ඔබත් ඉන්නේ වඳුරු මානසිකත්වයේ. ඔබ ඔබේ ඉලක්කයට යන එක. එහෙම නැත්නම් සාර්ථකත්වයේ ළඟා කරගන්න එක. රඳාපවතින ඔබ කොයිතරම් ඉක්මනට තීරණ ගන්නවද කියන එක මත. තීරණ ගන්නකොට ඔබ පසුගාමී කරන ස්වයං සැකය එහෙම නැත්නම් අභ්‍යන්තර බය දැනෙද්දී ඊට ප්‍රතිචාර දක්වන්න ඕන. ඇක්ෂන් ගන්න ඕන. පල් මරන්න නැතුව ෂණිකව ක්‍රියාත්මක වෙන්න ඕන. මොහොතක් නැවතිලා බලන්න. දියුණු වෙච්ච හැම කෙනෙක්ම කොයිතරම් ඉක්මනට සූක්ෂමව තීරණ ගන්නවද කියලා. ඔවුන්ගේ තීරණ කොයිතරම් දුරට සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවද කියලා. හැබැයි ඔය කොයි වෙලේවත් දැකලා තියෙද ඔවුන්ගේ තීරණ කාගේවත් මත රඳාපවතිනවා. එහෙම නැත්නම් කවුරුවත් අනුකරණය කරනවා. ඔවුන් විදිහට ඉන්න හදන්නේ. ඔවුන් තමන්ගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදන්න හදන්නේ. තමන්ටම කියලා මොඩියුල් එකක් හදන්න හදන්නේ. මොලේ ඔපරේෂන් එකක් කරන ડોක්ටර් කෙනෙකු. එහෙම නැත්නම් අනතුරක් පේනන රියදරුවෙකුට. ඉලක්කයට ළඟා වුණු ස්නයිපර් කෙනෙක්. වෙඩි උණ්ඩියකින් බේරෙන්න හදන පුද්ගලයෙකුට. කඩා වැටෙන්න හදන යානයක ඉන්න පයිලට් කෙනෙකුට. තීරණ ගන්න තියෙන තප්පරයට වඩා අඩු කාලයක්. ඉතින් ඔබ ඇයි ප්‍රමාද වන්නේ? මේ ලෝකේ මේ දක්වාම නිර්මාණය වුණු හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කොහේදී හරි. කවදක හරි මිනිස්සෙක් ගන්නපු තීරණයක් නිසා. ඒක අනාගතයටත් එහෙමම තමයි. ඔබත් ඕනම දෙයකට ශනිකව ප්‍රතිචාර දක්වන්න, ඉක්මනින් තීරණ ගන්න, ඔබේ මනස සූදානම් කරගන්න. ඔබේ දියුණුව ඔබට පේන මානෙට ඒවි. අලුත් ඉරක් පායනවා නියතයි.